මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විසිතුරු මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් වීඩියෝ එකක් අරන් මම ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ එක වර්ගයේ ගප්පි එකට අපිට ඇති කරන්න පුළුවන් දෙකන එකම ටැංකියේ ගප්පි වර්ග කිහිපයක් උදාහරණයක් විදිහට සුදු ගප්පි, රතු ගප්පි, කළු ගප්පි, ඒතර එලිෆන්ටිය ගප්පි වගේ ගප්පි වර්ග කිහිපයක් එකම ටැංකියේ ඇති කරන්න පුළුවන්ද සහ එහෙම ඇති කරොත් අපිට ලැබෙන වාසි මොනවද සහ අවාසි මොනවද කියන එක ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ ඔයා විනෝදාංශයක් විදිහට මේ ගප්පි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් උදාහරණයක් විදිහට ඔයා ගෙදර මාළු ටැංකියට ගප්පි ටිකක් දාලා ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී යාළුවනේ එක වර්ගයේ ගප්පි එකම ටැංකියට දාලා ඇති කරාට ගැටලුවක් නැහැ. මොකද ඔයා ලස්සනට විතරනේ ඒ දේ කරන්නේ. මොකද ඔයා ඒක ඔයා ගෙදර අලංකාරය සඳහා බොහෝ දුරට මාළු ටැංකිය තෙල් තියනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට එක වර්ගයේ ගප්පි දැම්මට කමක් නැහැ ඔයාගේ මාළු ටැංකියට. හැබැයි ඔයා ව්‍යාපාරයක් විදිහට ගප්පි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් උදාහරණයක් විදිහට ඔයා ගප්පි බෝ කරලා මේක අලෙවි කිරීමේ අදහසින් නම් ඔයා කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී එක වර්ගයේ ගප්පි එකට හැදුවොත් ඔයාට ගැටලුවක් වෙනවා. අපි බලමු මොන වගේ ගැටලුවක්ද ඇති වෙන්නේ මේ එක වර්ගයේ ගප්පි එකට ඇති කරොත් කියලා. ඉතින් යාළුවනේ මෙතන වෙන ප්‍රධානම ගැටලුව තමයි මෙයාලගේ වර්ණ මිශ්‍ර වෙලා විවිධාකාර වර්ණ සහිත ගප්පි නිර්මාණය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට රතු ගප්පි, සුදු ගප්පි, කළු ගප්පි ඒ වගේ ගප්පි කිහිප වර්ගයක් එක ටැංකියේ දැම්මොත් එහෙම මෙයාලා ක්‍රොස් වෙලා ඉවරලා එයාලගේ වර්ණ මිශ්‍ර වෙලා වෙනත් වර්ණ සහිත ගප්පි නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා. ඔයා රතු ගප්පි මාකට් එකට දාන්න බලාපොරොත්තු වෙන් හිටියා නම් ඔයාට රතු ගප්පි පැටව විතරක්ම මේකෙන් ලැබෙන්නේ නැහැ. රතු ගප්පි ගෑනුසත් එක්ගෙන් වෙනත් පාට සහිත ගප්පි පැටව උනත් ඔයාට ලැබීමේ ප්‍රවණතාවය තියෙනවා. ගොඩක් දුරට එහෙමයි වෙන්නේ. ඉතින් ඒක නිසා යාළුවනේ එතන ලොකු ගැටලුවක් එනවා. සුදු ගප්පි දැම්මොත් සුදු ගප්පි ගෑනුසලාගෙන් සුදු ගප්පි පැටව විතරක්ම නෙමෙයි ලැබෙන්නේ. වෙන පාට ගප්පි පැටව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා යාළුවනේ ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි මෙයාලා වෙනම හදන එක. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේ ගප්පි වෙනම හදන්න ගියොත් ඔයාට ටැංකි ගොඩක් ඕනනේ නේද? එහෙම ගැටලුවක් තියෙනවා. දැන් අපි හිතමු ඔයාගේ බ්‍රීඩින් ටැංකි එකයි තියෙන්නේ. පැටව දාගන්න ටැංකි දෙකක් විතර වගේ ප්‍රමාණයක් තියෙන්නේ කියලා. ඉතින් ඔයාට ගප්පි වර්ග කිහිපයක් හම්බ වෙනවා. ඉතින් ඔයා කොහොමද මේ ගප්පි වර්ග ටික එහෙනම් තියාගන්නේ? ඉතින් යාළුවනේ ඔයාට තියාගන්න පුළුවන් හොඳම විදිය තමයි ඔයාට ටැංකි නැත්තම් බේසන් දෙකක් අරගත්තත් ගැටලුවක් නැහැ. එහෙම නැත්තම් පොඩි ටැංකි දෙකක් අරගත්තත් ගැටලුවක් නැහැ. අරගෙන ඉවරලා යාළුවනේ මම මේ මෙතන පෙන්නල් තියෙනවා වගේ මම මෙතන බේසන් දෙකක් ගත්තේ. මොකද හැමෝටම හොයාගන්න පුළුවන් දෙයක් නෙමේ වගේ බේසන්. ඉතින් යාළුවනේ ඒක නිසා මම මෙතන බේසන් දෙකක් ගත්තේ. ඉතින් මේ වගේ බේසන් දෙකක් අරගෙන ඉවරලා ඔයාට පුළුවන් එක බේසමකට පිරිමි සත්තු වර්ග ටික විතරක් දාගන්න. දැන් උදාහරණයක් විදිහට සුදු ගප්පි පිරිමි සත්තු ටික, ඒ වගේම රතු ගප්පි පිරිමි සත්තු ටික, නියෝන් ගප්පි, එහෙමත් නැත්නම් එලිෆන්ටිය ගප්පි, ඒ වගේ ආව ඉන්න ගප්පි වර්ග ටිකේ පිරිමි සත්තු ටික විතරක් එක බේසමකට යාළුවනේ දාගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ ගෑනු සත්තු ටිකත් යාළුවනේ වෙනම බේසමකට දාගන්න මම මේ මෙතන පෙන්නල් තියෙනවා වගේ. ඉතින් එතකොට මෙයාලා ක්‍රොස් වීමක් වෙන්නේ නැහැ. ඒතර ඔයා බ්‍රීඩ් කරද්දී ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ බ්‍රීඩින් ටැංකියට එක වර්ගයක් විතරක් දාගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයා රතු ගප්පි වින්දාසරේ බෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් රතු ගප්පි ටික විතරක් ඔයාගේ බ්‍රීඩින් ටැංකියට දාගන්න. එතකොට ඔයාට රතු ගප්පි පැටව විතරක් බෝ කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් යාළුවනේ මේ පැටව ටික වෙනම ටැංකියකට අයින් කරගෙන ඉවරලා මේ ටැංකිය අස්කල් ඉවරලා වෙන ගප්පි වර්ගයක් ඒ ටැංකිය බ්‍රීඩ් කරගන්න. දැන් උදාහරණයක් විදිහට ඔයා මේ දාසරේ බ්‍රීඩ් කරේ රතු ගප්පි නම් ඊගාසරේ සුදු ගප්පි බ්‍රීඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සුදු ගප්පි ටික බ්‍රීඩ් කර ගැනීම හැකියාව තියෙන මේ බ්‍රීඩින් ටැංකියට දාලා ඉවරලා. ඉතින් ওই විදිහට යාළුවනේ ඔයා බ්‍රීඩ් කරගත්තොත් ඔයාට කලර්ස් වල කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි යාළුවනේ මේ එක වර්ගයේ ගප්පි එකට හැදීමේ අවාසියක් විදිහට වෙන්නේ අර මං කලින් කිව්වා වගේ වර්ණ මිශ්‍ර වෙන එක. ඉතින් යාළුවනේ අපිට මේකෙන් ලැබෙන වාසියකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාට විවිධ වර්ණ සහිත ගප්පි බෝ කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේගොල්ලෝ එකට ඇති කරන්න. එක ටැංකියට ගප්පි වර්ග කිහිපයක් දාලා ඇති කරන්න පුළුවන්. ඉතින් එතකොට යාළුවනේ විවිධ වර්ණ සහිත ගප්පි ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි යාළුවනේ මෙතනදී පරිස්සම් වෙන්න සමහරක් වර්ග ක්‍රොස් වුනහම එච්චර සාර්ථක නැති වර්ණ සහිත ගප්පි බෝ වෙනවා. උදාහරණයක් විදිහට පාට සවුත්තු ගප්පි වර්ග බෝ වෙනවා සමහරක් ගප්පි වර්ග ක්‍රොස් වුනහම. ඔයාට හොඳ අත්දැකීමක් තියෙන්න ඕන මොන වගේ වර්ණ සහිත ගප්පි එකට දාලාද ක්‍රොස් කරගන්න කියන එක. ඉතින් ඒක යාළුවනේ අවුරුදු කිහිපයක් ඔයා
මේ කර්මාන්තේ නියැලිලා හිටියොත් තමයි ඔයාට ඒ ගැන අත්දැකීමක් ලැබෙන්නේ. ඒක නිසා ඔයා එහෙම බ්‍රීඩ් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මුලින් වර්ණ කිහිපයක් දාලා බලන්න මොන වගේ වර්ණ සහිත පැටවුද ලැබෙන්නේ කියලා. ඉතින් එහෙම කාලයක් ඔයා විවිධාකාරයේ වර්ණ සහිත ගප්පි දාලි වෙලා බලලා ඔයාට හොඳ වර්ණ ලැබුණොත් තමයි ඒ වර්ග ඔයාට වෙන් කර ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් යාළුවනේ එහෙම ඔයාට පුළුවන් විවිධාකාරයේ වර්ණ සහිත ගප්පි එකට දාලා ඉවරලා සමහරක් විට මින්මැදුරුවල නැති වර්ණ සහිත ගප්පි පවා නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම අර කලින් වගේ පරිස්සම් වෙන්න එහෙම දාද්දී සමහරක් අවස්ථාවල පාට සවුත්තු ගප්පි නිර්මාණය වීම හැකියාව තියෙනවා. එහෙම විවිධාකාර වර්ණ සහිත ගප්පි එකට එකතු කිරීම මගින්. හොඳයි යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති, ඔයාලට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් යාළුවනේ මේ වගේම තවත් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් මම එනකන් අදට මම මෙතනින් නතර වෙන්නම්. ඒ වගේම යාළුවනේ ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් දැම්මෝ subscribe කරන්න. ඒ වගේම යාළුවනේ පල්ලෙහා තියෙන සීනුවේ ලකුණ එබුවත් එහෙම මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා.